සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆිල්ම් බඩිස් නාලිකාවට. අද අරගෙන ඇවිල්ලා තින්නේ 2025 නිකුත් වුණ ඩ්‍රැගන් தமிழ் චිත්‍රපටයයි. ஆக்சுவலி எனக்கு பேட் பாய்ஸை ரொம்ப பிடிக்கும். බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණ මේ චිත්‍රපටය සදා ප්‍රධාන නළුවාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ප්‍රදීප් රංගනාථන් වන අතර අනුපමා පරමේශ්වරම් කීර්තිගේ චරිතයට රංගනයෙන් දායකත්වයේ සපයයි. தயிருக்கோல It's irresponsible, atrocious, reckless nuisance boy of 2018 batch. රොමෑන්ස් කොමඩි කැටගරියකට අයත් වන 2025 පෙබරවාරි 21 තිරගත වීම ආරම්භ වුණ මෙම චිත්‍රපටය මිනිත්තු 155ක තිරකාලයක් පවතී. චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් පාසල් කාලය තුල ඉගෙනීමට දක්ෂ රාඝවන් පසු කාලීනව ඩ්‍රැගන් ලෙස වෙනස් වී ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ගුරුවරු අකමැතිම ශිෂ්‍යයා බවට පරිවර්තන වෙනවා. இந்த மாதிரி ஓவர் ஆட்டம் போட்டிங்கன்னா காலேஜுக்குள்ள உங்கள் லைஃப் ரொம்ப கெத்தாக இருக்கும். ஆனால் இந்த காம்பவுண்டை தாண்டினா ஒரு நாய் கூட உங்களை மதிக்காது. ඉතින් ඉදිරියට කුමක් සිදු වෙයිද? කොහොමද මේ රාඝවන් ඩ්‍රැගන් කියලා වෙනස් වුනේ? රාඝවන්ට ඉදිරියට කුමන ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වෙයිද? මේ ඔක්කොම දැනගන්න මූවිස් වලට ආදරය කරන ඔයාලා හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය සමග එකතු වෙන ලෙසට. චිත්‍රපටය නැරඹීම සඳහා ඩිස්ක්‍රිප්ෂන් එකේ පිවිසෙන්න. ඒ වගේම අප මෙවැනි චිත්‍රපටයක් ලබා දුන් විගස නොටිෆිකේෂන් ඔස්සේ පණිවිඩයක් ලබා ගැනීමට අපි සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. எங்ககிட்டே இருந்து காசு வாங்கி அதை வீட்டில் சம்பளம்னு கொடுக்குறியே, உனக்கு வெட்கம் மயிரே இல்லையாடா?